පුතේ ඔයගොල්ලන්ගේ දැන් විභාගයට පොඩි කාලයක් තියෙන්නේ. මේ කාල සීමාවේදී භූගෝල විද්‍යාව විෂය කොහොමද ප්ලෑන් කරගන්න කියන එක සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න මේ හදන්නේ. සාමාන්‍යයෙන් විභාග නිල වශයෙන් පටන් ගන්න මාස එකමාරක් වගේනේ තියෙන්නේ. ඉතින් භූගෝල විද්‍යාව විෂය දැන් අපි කොහොමද සංවිධානය කරගෙන පාඩම් කරන් යන්නේ? අන්න ඒ හා සම්බන්ධ පොඩි දැනුවත් කිරීමක් කරන්න තමයි වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ කාල සීමාවේදී භූගෝල විද්‍යාව විෂය අපි සමස්ත සිලබස් එක පාඩම් කරන්න ගියොත් එහෙනම් පොඩි ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ප්‍රශ්න ඒයි හැගෙන පාඩම් ටිකක් තියෙනවා. ඒ ටික පොඩ්ඩක් කියලා දෙන්න. චුට්ටක් බලා ගන්න. ඔයාලා දන්නවා පුතා භෞතික භූගෝල විද්‍යාවේ බූරු පාඩම තියෙනවා. කාල ගුණය හා දේශ ගුණය, ජල සම්පත, ස්වභාවික උපද්‍රව සහ බියෝම කියන පාඩම් ටික. ඇත්තට මේ පාඩම් ටික බලාගෙන ගියොත් ඔයාට අනිවාර්යෙන් දෙකක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම වෙන මේ පාඩම භූරූප කියන එක සාමාන්‍යයෙන් ගොඩක් අවස්ථාවල ප්‍රශ්න පාඩමක්. 2024 වගේ ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තිබ්බා. ඉතින් මෙන්න මේ පාඩමේ මෙතෙක් ඇවිල්ලා නැත්තේ කුණුගල් භූරූප සහ භූමිකම්පා කියන කොටස. ඉතින් මේ දෙක හොඳට බලා ගන්න. ඒ හැර අනෙක් බලවේග ටිකක් පාඩම් කරගන්න ඕන අන්තර්ජානීය සහ බහිර්ජානීය හිර ටික. එතකොට ඒක හොඳට පාඩම් කරොත් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම යම් ප්‍රශ්නයක් කරගන්න පුළුවන්. ඊළඟට මේ කාලගුණය හා දේශගුණය. මෙන්න මේකේ තියෙන කොටස් තුනක්. කාලගුණික මූලිකාංග ටික, ඒ වගේම කෙපන්ගේ දේශගුණ වර්ගීකරණය, අනික තමයි ලංකාවේ දේශගුණය කියන එක. හැබැයි මේ පාඩම ටිකක් දිගයි. ඉතින් ඒ නිසා මේක සමහරට එන්න පුළුවන් දල වශයෙන් බලාගෙන යන්න. ඊළඟට බැරි වෙලා හරි යම් ළමයෙකුට මේක කරන්න අමාරුයි වගේ නම් එයා දැන් මේ දෙකම 12. 12න් සාමාන්‍ය ප්‍රශ්න දෙකයි එන්නේ. ඊළඟ ප්‍රශ්න දෙක එන්නේ 13න්. ඒතකොට මෙන්න මේ ජල සම්පත කියන පාඩම මේ පාර එන්න පුළුවන්. ඒ කියන්නේ 100%ක් එනවා කියන එක නෙමෙයි කියන්නේ. ගිය අවුරුද්දේ ආවේ නැහැ. සහ ප්‍රධාන පාඩමක් මේක. ඒතකොට ලංකාවේ සහ ලෝකයේ ජල සංරක්ෂණය හා සම්බන්ධ කාරණා ටික පාඩම් කරගන්න හරි කෙටි පාඩමක්. කෙටි කාලයක් තුල ඔයාලට පාඩම් කරන්න පුළුවන් මේක. ඊළඟට ආපදා උපද්‍රව. මේ කාලේ මෑත කාලේ සෑහෙන ආපදා උපද්‍රව සිද්ධ වුණා. ඒ නිසා ආපදා උපද්‍රව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒතකොට ප්‍රධාන ආපදා උපද්‍රව 10ක් තියෙනවා. ඒකයි ආපදා කළමනාකරණය කියන කොටසයි හොඳට බලා ගන්න. ඊට පස්සේ බියෝම. දැන් පරිසර පද්ධති කියන කොටස ගිය පාරේ ආවා. හැබැයි බියෝම කියන හත ඇවිල්ලා නැහැ. ඒ නිසා බියෝම හතත් පාඩම් කරගන්න ඒක ගොඩක් MCQ වලටත් වැදගත් වෙනවා. ඒතකොට මෙන්න මේ ටික පාඩම් කරගත්තට පස්සේ ඔයාට අඩුම දැන් අපි කොහොමද භෞතිකයෙන් ප්‍රශ්න කරන්නේ උපරිම 3යිනේ. ඕක නැත්තම් 2යි. හරිද? මේකෙන් 3ක් කරොත් මේකෙන් ඔයා 2ක් කරන්න ඕන. නැත්තම් මේකෙන් 2ක් කරොත් මේකෙන් 3ක් කරන්න ඕන. එතනදී මතක තියාගන්න දැන් අඩුම තරමේ මේ පාඩමත් හොඳට පාඩම් කරන් යන්න. එතකොට ප්‍රශ්නයක් කරන්න පුළුවන්. මේ තුනෙන් එකක් කියන්නේ මේ තුනම පාඩම් කරන්න. එතකොට ප්‍රශ්නයක් කරන්න පුළුවන්. එතන ප්‍රශ්න දෙකක් තියෙනවා. ඊළඟට මානුෂ භූගෝල විද්‍යාව ඇත්තම සාපේක්ෂව ලේසි. ජනසංඛ්‍යාව කියන පාඩම තියෙනවානේ. ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ. ඒ පාඩම අනිවාර්යෙන් එනවා පස්වෙනි ප්‍රශ්නේ විදිහට. ඒ කියන්නේ විශේෂයෙන්ම මම මේ තරුවක් දාලා ලියන්න. මෙතන ජනසංඛ්‍යාව. අද අපි කියන ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ කියන පාඩම. හැබැයි පාඩම ටිකක් අමාරුයි. පස්වෙනි ප්‍රශ්න විදිහට එනවා පාඩමේ ප්‍රමාණය වැඩි. දැන් අපි හිතමු ඒක අතරියේ කියලා. දැන් මේ ළඟ නිසා මම කියන්නේ. එතන ඔයාට මේ ජනාවාස පාඩම් කරගන්න හොඳට. කෘෂි කර්මාන්තේ පාඩම් කරගන්න. මේ දෙක 12 පසුට අදාළ දෙකක්. එතන මේ දෙකෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. කොහොම මේකෙන් එකයි මේකෙන් දෙකක් එන්නත් පුළුවන්. ඊළඟට ආකාර කර්මාන්තය. ආකාර කර්මාන්තය ගත්තාම දැන් කොටස් දෙකක් තියෙනවා. ලෝකයක තියෙනවා ලංකාවේ ඛනිජ සම්පත් වෙන එක අනිවාර්යෙන් පාඩම් කරගන්න. නිෂ්පාදන කර්මාන්ත ගිය අවුරුද්දේ ආවා. ඊළඟට සංචාරක කර්මාන්තය. කලාපීය සංවිධාන බොහොම කෙටි පාඩමක් තියෙන්නේ. සහ ගෝලීයකරණයේ එක කොටසක් වෙච්ච බහුජාතික සමාගම් පාඩමක් බලා ගන්න ඕන. ඒතර පුතා බහුජාතික සමාගම් සහ ගෝලීයකරණය ටිකක් එකට තියෙන්නේ. ගෝලීයකරණයේ ගිය පාර සම්පූර්ණ ප්‍රශ්නයක් ආවා. ඉතින් ඒ නිසා මේ සමස්ත පාඩම් අපි අතහැරලා ප්‍රධාන කොටස් ටික තමයි මේ කතා කරේ. ඒතර ඔයගොල්ලෝ මේකේ ප්‍රමුඛතාවය දෙන්න මේ විදිහට. දැන් පාඩම් කළාම නැහැ කියමුකෝ. ඔයා එකට මේක පාඩම් කරා. දෙවණියට මේක පාඩම් කරා. තුනට මේක පාඩම් කරා. හතරට මේක පාඩම් කරා. හරිද? ඊළඟට හියුමන් ජියෝග්‍රැෆි වල මේක පාඩම් කරා එකට 2 3 4. ඊට පස්සේ 5.
මෙන්න මේ විදිහට පාඩම් කරගන්න. එතකොට ඔයාලට අඩුම තරමේ මේකේ මුල් පාඩම් 5ක් පාඩම් කරද්දී ප්‍රශ්න 3ක්වත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ 3ක් 4ක් වගේ කරගන්න පුළුවන්. ප්‍රශ්න 5නේ කරන්න වෙන්නේ. ඔයාලට මම කියනවා මෙන්න මේ කියපු පාඩම් සෙට් එක. ඒ කියන්නේ මේකත් එක්ක පාඩම් කරොත් අනිවාර්යයෙන්ම සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න 5ක් කරගන්න පුළුවන්. හරිද? එතකොට මේක පාඩම් කරද්දී ඔයා කරන්න වැඩක් තියෙනවා. දැන් මුළු නෝට් කියවන්න කාලයක් නැහැ අත්‍තරම. නෝට් ලියන්න ආය කාලෙකුත් නැහැ. කොහෙන් හරි නෝට් එකක් හොයාගන්න. දැන් නෝට් එකක් හොයාගෙන දැන් උදාහරණයක් විදිහට ගමු බූරුප කියන එක. එතකොට මේ බූරුප පාඩමේ දල වශයෙන් මතු පිටින් බලාගෙන යන්න. ඊට පස්සේ පාඩමෙන් පාඩමට දල කෙටිසරණක් හදාගන්න. බූරුපය අනුගමක්ද ප්‍රධාන වර්ගීකරණය, ඒ වගේ දල සාරාංශගත කෙටිසරණක් හදාගන්න. ගැලීම් සටහනකින්. අපි ගත්ත අන්තර්ජාන බලවේග, බහිර්ජාන බලවේග. අන්තර්ජාන වල කොටස් තියෙනවා, බහිර්ජාන වල කොටස් ටික තියෙනවා. ඒ ක්‍රියාවලිය ටික තියෙනවා. ඒක දල වශයෙන් ලියා ගන්න. අර ලොකු පොත් සෙට් එකක් ඕනේ නැහැ. ඊට පස්සේ කරන්න ඕන 2019 ඉඳන් මේ දක්වා. ඒ කියන්නේ අපි දන්නවනේ සිලබස් එක වෙනස් වුණේ 2019 කියලා. 19 ඉඳන් 2025 දක්වා කාල සීමාවේ තියෙන ප්‍රශ්න පත්‍ර ගන්න. එතකොට 19 භූරූප ප්‍රශ්නේ, 20 ප්‍රශ්නේ, 21 ප්‍රශ්නේ, 22 ප්‍රශ්නේ, 23 ප්‍රශ්නේ, 24 සහ 25 ප්‍රශ්නේ පොත් බලාන කරන්න. විශේෂයෙන්ම ලියන්න අවශ්‍ය නැහැ. මාස්ටර් එකේ පොත ගත්තා. ඒකේ උත්තර තියෙනවා. ඒවත් කියව පොතක් කියව පුළුවන් තරම් ලියන්න. ලියලිය පුරුදු වෙන්න. එතකොට සාමාන්‍ය මේක ඔතෝ පුළුවන් වෙනවා. මොකද ප්‍රශ්න වලට ලියන්න තමයි සාමාන්‍ය මතක තියෙන්නේ. ඒ වගේම ඔයාලට පුළුවන් පාස් පේපර්ස් අරගෙන වාරිමාර්ග ප්‍රශ්න පත්‍ර වල භූරූප වලින් ආව ප්‍රශ්න දෙනවා. ඒවත් කරන්න. ඊට අමතරව ගිය පාර ආපු නැති පාඩම් දෙක කියන්නේ මුගල් භූරූපයි භූමිකම්පා ක්‍රියාවලිය අනිවාර්යෙන් බලා ගන්න. එතකොට ඔයාලට සාමාන්‍ය මේක කරන්න පුළුවන්. හැබැයි දායකව වැඩි පාඩම්. ඊළඟට ජල සම්පද. මේක පොඩි පාඩමක් නමුත් එන්න පුළුවන්. ඒතර මේ පාඩම තරග විදිහටම ෂෝට් නෝට් එකකට ගත්තා. දැන් අපි හිතමුකෝ නෝට් නැහැ කියලා. අඩුම තරමේ ගුරුවත් පොත හරි අරගෙන මාතෘකාව ටික බලාගෙන පොඩි කෙටිසරණක් හදාගන්න. හරි ඊට පස්සේ මේකෙනුත් එන ප්‍රශ්න ටික කරන්න. මම ගාව පොතක් තියෙනවා මම අපිට ඉල්ල ගන්න පුළුවන් මේ කියන්නේ සියලු රචනා ප්‍රශ්න වලට. ඒතර ඒකේ මේ වෙන වෙනම කරපුවාම ඔයාලට ජල සම්පදයේ ප්‍රශ්න ටික කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට මෙන්න මේ පාඩම් සෙට් එකේ පාස් පේපර්ස් සහ පසුගිය වාර විභාග ප්‍රශ්න පත්‍ර කරන්න. ඒවා කරන්න මතකින් ඕනේ නැහැ. ටියුට් එක ගත්තා නැත්නම් නෝට් එක ගත්තා, ගුරුවත් පොත ගත්තා ඒක බලන්න උත්තර හොයාගන්න. මාස්ටර් ගයිඩ් එකේ උත්තර හොයාගන්න පුළුවන්. ඉතින් එහෙම කරොත් ඔයාලට මේ සෙකන්ඩ් පේපර් එක පොඩ්ඩක් ප්ලෑන් කරගන්න පුළුවන්. ඒ අරින්ද පළවෙනි පාඩමෙන් ඉඳන් අවසන් කරනවා කියලා පාඩම් කරන් ගියොත් ගොඩ දාන්න බෑ. ඒ කියන්නේ පාඩම් නොකරපු ළමෙක් ඉන්නවා නම් මේ කාල සීමාවෙදී Google විද්‍යාව හැඳින්වීම නිර්වචන වලින් පාඩම් කරන පිළිවෙලට આવුත් එහෙම කවදාවත් නිවැරදි කරගන්න බෑ. ඒ නිසා EI හැංගින පාඩම් ටික මුලින් පාඩම් කරලා ඉවර කරගන්න. එතකොට ෂුවර් එකටම පහක් තියෙනවා. ප්‍රශ්න තුනක් අතරින්නත් පුළුවන් නේ. හරිද? අනෙක් කාරණාව තමයි සෙකන්ඩ් පේපර් එක එහෙම වෙනකොට ෆස්ට් පේපර් එකේ පුතා වාට පුළුවන් මේ GIS GPS RS අනිවාර්යෙන් බලාගෙන යන්න. ෂුවර් එකටම ප්‍රශ්නයක් තියෙනවාමනේ. අනික තමයි සංඛ්‍යාන ලියන ප්‍රශ්නේ. විශේෂයෙන්ම ඔය දත්ත දත්තයන් කුමක්ද? ඔය කොටස ගොඩක් වෙලාවට ලේසියෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රස්තාර අට හොඳට අඳින්න පුරුදුලා යන්න. යම් ළමයෙක් ඉන්නවා නම් ප්‍රස්තාර අඳින්න බැරි. එහෙම ලොකු තරකන හැකියාවක් නැත්නම් ඔය සංඛ්‍යාන ලියන ප්‍රශ්නේ GIS GPS RS කියන කොටස් තුනේ ප්‍රශ්න ටික හොඳට බලාගෙන යන්න. විශේෂයෙන්ම පාස් පේපර්ස් අරගෙන ඒවම අපෝ කරගෙන යන්න. 2019 ඉඳන් 25 දක්වා දෙන්න. MCQ ගත්තම මම කොටක් දෙන ඊට පාඩ මගේ පොතේ ෆොටෝ එකක් වඩ දාන්න අන්නේ උතරම් කරන්න කරාට පස්සේ අඩුම 30ක්වත් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා දෙන්න මේ පාඩම් ටික සාරාංශගත පුහුණු අර MCQ වලින් වැඩි ප්‍රමාණයක් කරගන්න පුළුවන්. ඉතින් ජෝග්‍රෆි කියන්නේ හරියට සැලසුම් කරොත් ඒකක් ගන්න පුළුවන් පහසු විෂයක්. ලොකුවටම දාගන්න දෙයක් නැහැ. හරි. එතකොට අපේ මේ සමහර වීඩියෝ තියෙනවා මේ පාඩම් වලට දාලා කාට හරි පාඩමක් නැත්නම් මට පොඩි මැසේජ් එකක් දාන්න ඒ පාඩම දෙන්නත් පුළුවන්.